good morning යාළුවනේ අද මම ගෙදර vlog එකක් කරන්න ආවේ. ඉතින් අද මගේ daily life එක කොහොමද මම කන්නේ කොහොමද මම උදේට wake up වෙන්නේ. ඉතින් daily life එක ගැන වීඩියෝ එකක් තමයි. ඉතින් යාළුවනේ මම කෑම කන්න plate එක. මේක silver plate එකක්. පේනවා ඇති නේද plate එක? සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට ගෙදර කෑම කන්න use කරන්නේ මේක තමයි. එහෙනම් අපි breakfast එක ගමු. අද chow එක පරිප්පු වෙලා තියෙනවා. මාරම රස කෑම. මේ දවස් ටිකේම ජූලි මාසේ හුළඟ මේ හුළඟත් එක්ක ඇඟට මාර සනීපයක් දැනෙනවා. ඒ වගේම ගස්වල අතු වැටෙනවා, කොළ හැලෙනවා මේ හුළඟ කාලේ. මම ඉන්නේ අපේ ගෙදර මිදුලේ. මේ තියෙන අපේ වත්ත. ඔයාලට පේනවා ඇති. මෙතනින් තමයි මම නාන්නේ. ගොඩක් වෙලාවට මම මෙතනින් නාන්නේ නැහැ. පල්ලහ ලිඳෙන් නානවා. ඉතින් යාළුවනේ අපේ ගෙදර ගොල්ලෝ දැකලා නැහැනේ. එන්නකෝ යන්න ගෙදර පෙන්නන්න. යාළුවනේ මේ පිටිපස්සෙන් පේන්නේ අපේ ගෙදර. මේ තමයි වගාව. මෙතන අපේ අම්මා හිටවල තියෙනවා. බොන්චි හිටවල තියෙනවා. තව මිරිස් වර්ග හිටවල තියෙනවා. මාළු මිරිස්, සමු මිරිස් වගේ. අර බිත්ති අයිනටත් ලස්සනට පැල හිටවල තියෙනවා. ඒ පැල වලින් තමයි වගාව තවත් ලස්සන කරන්නේ. ලස්සනයි නේ යාළුවනේ. යාළුවනේ ඔයගොල්ලන්ට පිටිපස්සෙන් 아무තු ලස්සන දර්ශනයක් පේනවා ඇති. ඒ වෙන මොකුත් නෙවෙයි අපේ අම්මගේ ලස්සන පැල වගාව. මේ තියන්නේ පැල වගාව. මෙන්න මේ පැකට් වල ලස්සනට හිටවල තියෙනවා. මේ තියන්නේ නිවිති. ඉතින් නිවිති කන්න නම් වැඩි ආසාවක් නැහැ. ඒත් මෙහෙම දකින්නකොට නිවිති හරිම ලස්සනයි. මේ මිරිස් පැල ටිකක් ලොකු වුණාම අම්මා කරන්නේ ගලවලා වෙනම තවන් හදලා හිටවනවා. මේ තව මිරිස් පැල. ඒ වගේ තව ගොඩක් පැල ලස්සනට පිටි අයින හිටවල තියෙනවා. ඉතින් බලන්න ඒකේ ලස්සන කොච්චර ලස්සනයිද කියලා. යාළුවනේ අපේ ගෙදර ඉස්සරහ view එක තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. මේ තමයි අපේ ගෙදර ඉස්සරහ view එක. පේනවා ඇති ඔයාලට. මේ දවස්වල ජූලි මාසේ හොඳටම හුළං කාලගුණයක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඇඟට හරිම සනීප කාලයක්. සනීප දේශගුණයක් තියෙන්නේ. මං ඉන්නේ උස පොල් ගහක් ඉස්සරහා අපේ ගෙදර ඉස්සරහා තියෙන ලොකු පොල් ගහක්. මේ පොල් ගහෙන් ගෙඩියක් වැටුණොත් නම් ඉතින් උණ ගැනෙනවා. ගෙදරට එන එන්ට්‍රන්ස් එකේම තමයි මේ පොල් ගහ තියෙන්නේ. යාළුවනේ මන් දැන් ඉන්නේ අපේ කිචන් එකේ. මේ තමයි අපේ කිචන් එක. මෙතන තමයි අපි උයන්නේ. දැන් මම බ්‍රෙක්ෆාස්ට් එකත් අරන් ඉවරයි. යාළුවනේ මේ තමයි අපේ කිචන් එක. වලට පේනවා ඇති. යාළුවනේ අපි දැන් යන්න ගෙදර ළිඳ බලන්න. එහෙනම් අපි ගෙදර ළිඳ බලලා එමු. ගෙදර වත්තේ තමයි තියෙන්නේ. අර පැත්තට වෙන්න ගෙදර ළිඳ. අපි ළිඳට ගිහිල්ලා එමු. යාළුවනේ මං ඉන්නේ දැන් අපේ ගෙදර ළිඳ ඉස්සරහා. ළිඳ ගාව. ඔයාලට පේනවා ඇති මේ තමයි ළිඳ. මේකෙන් තමයි ගෙදරට වතුර ගන්නෙ.
ලයින් එකේ මුත් වෙනවා. ඒ වගේම ලයින් එකට වඩා කූල්ම කූල් සනීපෙට නාගන්න පුළුවන් තැනක් තමයි මේ ලිඳ. ලිඳෙන් නාන එක තමයි. ඉතින් ලිඳ වටේට මුකුත් බැඳලා නැහැ. මේ විදිහට තමයි ලිඳ තියෙන්නේ. අපිට ඕන වෙලාවක නාගන්න පුළුවන් කූල් වතුර ටිකක් මේ ලිඳෙන් එනවා. යාළුවනේ වෙනදනම් අවුව ඒත් අද ටිකක් මන්දාරම් දවසක් ඒ ප්‍රශ්න ගතියකුත් තියෙනවා ඇඟට. හුළඟ හින්දා ටිකක් සනීපයි ඇඟට. ඉතින් යාළුවනේ මං ඉන්නේ අපේ ශාලේ, ගෙදර ශාලේ. ඉතින් මේ ශාලෙම කොටසක තමයි මගේ බෙඩ්රූම් එක තියෙන්නේ. ඉතින් මේ තමයි මගේ බෙඩ් එක. මේ හරි එහා පැත්තෙන් තමයි කබඩ් එක තියෙන්නේ. හරි කබඩ් එක නිකන් වෝල් එකක් වගේ මෙතන ක්‍රොස් වෙලා තියෙනවා. ඒ ක්‍රොස් වෙලා තියෙන බෙඩ් එකටම. ඉතින් එතනින් අපිට රූම් එකක් විදියට මෙහෙම කබඩ් එකෙන් මම වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් මගේ බෙඩ් එක ඔයාලට පේනවා ඇති. මට අද ෂීට් නමන්න බැරි වුණා. නැගිට දැන් මම නැගිට ගමන්ම තව චුට්ටකින් මම බෙඩ් ෂීට් නමලා බෙඩ් එක ලස්සනට තියාගන්නවා. මේ දවස්වල හුළඟ වැඩි. ඉතින් මේ ජූලි මාසෙත් අවසානයේ තමයි ළඟා වෙලා තියෙන්නේ. ඉතින් හුළඟ වැඩි නිසා ගෙදර වත්තේ කොල්ලතු වැටෙනවා. මේ පේනවා ඇති. අනික දැඩි නියගයක් තියෙනවා. මේ නියගේ හින්දා තමයි කොල්ලතු ගොඩක් වේලිලා තියෙන්නේ. මේ තියෙනවා දෙලුම් ගස් තියෙනවා. අපේ වත්තේ දෙලුම් බගාවක් තියෙනවා. සමහර කාලයකට දෙලුම් තියෙනවා. අපි දෙලුම් ගෙඩියක් පොඩ්ඩක් රස බලමු. ඉතින් දෙලුම් ගෙඩියක් හදලා අපි දැන් කමු. හොඳ ඉදිච්ච දෙලුම් ගෙඩියක්. මේකයි ඉදිලා වගේ. තව තියෙන ඊට වඩා ලොකු දෙලුම්. ඒකේ තව ඉඩක් තියෙනවා. හරි. මම මේ දෙලුම් ගෙඩිය කඩා ගන්නවා. දෙලුම් කියන්නේ මිනිස්සෙක්ට මැරෙනකොට අවසානයේදී පවන දෙයක්. බැවුවම මේ ජීවිතේ දීර්ඝායුෂ ලැබෙනවා කියලා තියෙනවා. මේ දෙලුම් වල ඒ වගේ වටිනා ගුණයක් තියෙනවා. නමුත් මේ දෙලුම් ඉදිලා මදි. තාම අමුයි ටිකක් බිටර් ටේස්ට් එකක් එන්නේ. අපි කාලා බලමු. දෙලුම් ඉදිලා මදි තාම. තව එක ගෙඩියක් තියෙනවා. අපි එක කඩලා බලමු. ගහේ උඩම එක ටිකක් කුඹි ඉන්නවා යාළුවනේ. අපි මේක ගෙඩිය try කරලා බලමු. මම මේ ගෙඩිය පොඩ්ඩක් පිළිගන්නවා. මේ දෙලුම් ගෙඩිය try කරලා බලමු. අයියෝ යාළුවනේ එක දෙලුම් ගෙඩියක්වත් දුන්නා නෑ. කොහොම දෙලුම් ටික සවුත් වෙලා තියෙන යාළුවනේ මේ තාම ගැට. මේවා ලස්සනට රතු පාටට ඉදුනම රෝස පාට උඩු නිකන් ලස්සන රතු පාටකට තියෙනවා. ඉතින් ගැට තමයි කන්න වෙන්නේ යාළුවනේ. මේක try කරන එක හරි අමාරුයි. ඒ හින්දා මේ දෙලුම් ගෙඩියක් තියලා අපි අපට වත්තේ ඇවිදින්න. අපි පොඩ්ඩක් වත්තේ ඇවිදලා බලමු. ගෙදර මිදුනේ. පස්සේ යාළුවනේ ලස්සන මල් තියෙනවා. දම්පාට මල්. මෙන්න මේ මල් වර්ගයට කියන නම මොකක්ද කියලා මම තාම දන්නේ නැහැ. නමුත් ලස්සන දම්පාට මල් වර්ගයක්. මේ මල නම් ඇත්තටම මාර්ම ලස්සනයි. බුදුන් අඳිනකොටත් අපි පූජා කරන්න ගන්නවා මේ මල් වර්ගේ. ඒ රේණු වල පොඩි කුඩක් වගේ දම්පාටට තියෙනවා.
අපේ අනිත් වගාව බලන්න එන්න. වගාවට වතුර දාලා නැහැ යාළුවනේ. ඒ හින්දා වගාව ටිකක් අද ටිකක් බෙරිලා තියෙන්නේ. එතකොට මාළු මිරිස්, බෙල් පෙපර් මිරිස්, එතකොට අමු මිරිස් වගේ මිරිස් ඔක්කොම කවලමේ තමයි මෙතන හිටවලා තියෙන්නේ. ලොකුම කරදරේ තමයි යාළුවනේ මෙතන කොස්කොල තියෙන එක. මේ කොස්කොල තමයි යාළුවනේ ලොකුම කරදරයක් වෙලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ අද vlog එක මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලෝ හැමෝටම හදවතින්ම ආදරෙයි. එහෙනම් goodbye, see you the end.